ළමයි ආයබෝවන් ළමයි මේ අද ළමයි පොඩ්ඩක් ළමයි අඩුයිද අද කීප දෙනෙක් ඇවිල්ලා නැහැ වගේ ළමයි නේද මේ අද නම් ටිකක් අමාරුයි බං උදේ ඉඳන් උගන්නනවා ඉවරයක් නැහැ බං දැන් ඉන්නේ උන්ට බං උගන්නන්නත් හරි අමාරුයි බං ඉස්සර වගේ නෙවෙයි හම්බෝ පුදුම අමාරුවක් තියෙන උගන්නන්න කියන දේ අහන්නේ දැන් ළමයි අහන්නේ මේ අමර පොත ගන්න ඔයා පොත ගන්න මේ චමරිත් පොඩ්ඩක් පොත ගන්න චමරි අම්මයම සනීපෙන්ද ගොඩක් කාලෙකින් දැක්කේ නෑ මේ ළමයි මේ ඒකනේ මට මහන්සි ළමයි අද දේ ඉඳන් උගන්නනවා ඉවරයක් නෑ ළමයි මේ මම ළමයි අර මම ගෙදර ක්ලාස් එකක් පටන් ගත්තනේ මේ මට ළමයි මේ ඉස්කෝලේට වැඩිය හොඳට උගන්නන්න පුළුවන් ගෙදර ක්ලාස් එකට ආවම මම හොඳට ළමයිට උගන්වනවා අර දැන් මේ ඔක්කොම ළමයි අර කැම්පස් එකේම ගියා මගේ ගෙදර ඉගෙන ගත්ත ළමයි සේරම ගියේ මං අහන්නේ උඹලා දරුවෝ වරෙල්ලා මගේ පන්තියට ගෙදර මං හොඳට උගන්වනවා ඉස්කෝලේට වැඩිය මං හොඳට ගෙදර උගන්වනවා බොරු නෙවෙයි මේ යන ළමයි දන්න අර චමරිගේ අම්මගෙන් අහන්න මේ සප්පල් ඔයත් වෙනව නේද ඔයා දන්නව නේද සප්පල් ඒකනේ ඔක්කොම දන්නවා එහෙනම් ළමයි මේ අදට පාඩම ඇති මේ මට ටිකක් අමාරුයි මේ ගෙදර ක්ලාස් එකේදී මේ මං හොඳට උගන්වන්න හොඳේ එහෙනම් ළමයි ආයුබෝවන්